ආදර සහෝදර සහෝදරියනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මැදහත් වන සේක. උන්වහන්සේ කියනවා අප ඒකත්වයක්ව සිටින්නාසේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් තේජස්ශ්‍රීය මම ඔවුන්ට දුනිමි. පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඒකත්වයක් වන්නාසේම අපද ඒකත්වයක් වන පිණිස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජස්ශ්‍රීය අපට දානය කළා. ආදර දරුවෙනි, මේ සුද්ධ වූ බරපතල වූ කාරණාවක්. අපට අවශ්‍යයි දේව ආශිර්වාදයේ වරප්‍රසාදයේ ඒකත්වයේ ජීවිත ගත කරන්නට. ඔබ දකිනවා හැම තැනම තියෙන්නේ ભેද බින්නකම්. තමන්ට තමන් අනිත් අයට වඩා උතුම් කියලා සලකන තැන්. අනිත් අයව පහත් කරන තැන්. ඒකත්වයක් නැහැ. සාමයක් සමගියක් නැහැ. රටක් ගත්තම සාමයක් සමගියක් නැහැ. අපගේ පවුල් ගත්තම සාමයක් සමගියක් නැහැ. අපේ කිතුණු සංඝවලත් සමගියක් නැහැ. අසමගිය ඇති කරන්නේ සාතන්. දන්නවා කට්ටිය එකමුතුව හිටියොත් එහෙම කිසිම කෙනෙකුට එතනට රිංගන්නට බෑ. සාතන් එතනට රිංගන්නේ ඔබේ ජීවිත තුල අසමගියක් ඇතුණම. අසමගියේ සැකයේ බීජය වපුරන්නේ සාතන්. අදර දරුවෙනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට තේජස්ශ්‍රීය දීලා අවසන්. කුමක්ද තේජස්ශ්‍රීය? පියාණන් වහන්සේගෙන් ලබාගත් තේජස්ශ්‍රීය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැති කරගත්තේ නැහැ. උන්වහන්සේගේ ශරීරයට වද දුන්නාට උන්වහන්සේ පියාණන් වහන්සේගෙන් ලබාගත් තේජස්ශ්‍රීය අබම රේණුක තරම්වත් හානියක් සිද්ධ වුණේ නැහැ. උන්වහන්සේව මැරුවත් උන්වහන්සේගේ තේජස්ශ්‍රීය විනාශ කරන්න බැරුව ගියා. ඒ නිසා උන්වහන්සේ අපට මරණයේ උත්ථානය තුලින් ලබා දුන්නු තේජස්ශ්‍රීය ලබා ගන්නා වූ උරුමකාරයෝ අපි. ඒ නිසා උන්වහන්සේගේ තේජස්ශ්‍රීය, උන්වහන්සේගේ වරප්‍රසාද අපට තිබෙන නිසා අපි හැමෝටම ඒකත්වයේ ජීවිත, තමන්ගේ ආත්මීය ශරීරය දෙවියන් වහන්සේ සමග තිබෙන සමීප සම්බන්ධතාවය, එකිනෙකා සමග තිබෙන සමීප සම්බන්ධතාවය, ඒකත්වය අපට ලැබෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට ලබා දුන්නු උරුමයක් හැටියට ලබා දුන්නු තේජස්ශ්‍රීයෙන්. ජේසු පිහිටයි.